one. Right. එහෙනම් හැමෝටම ආයුබෝවන් ළමයි. අපි යමු. Let's start our first question paper. අපි පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දැන් start කරමු. Right? හරි. Question number 1 ඕගොල්ලන්ට පට්ට ලේසි. මේක මම normally කියන දෙයක් තමයි paper එකක් ගත්තාම initially කියලා තියෙන දේ කියවන්නේ. කියන්නේ මේක දීලා තියෙන සමහර ලාට ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න කියලා තියෙන්න පුළුවන්. Right? දැන් මේ paper එකට නම් සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා දීලා තියෙනවා. නැත්නම් answer for all questions කියලා දීලා තියෙනවා. Right? ඒක අනිවාර්යෙන් ඉනිෂියලි කියවන්න. නැත්තම් ඕගොල්ලෝ වැරදි මාර්ගයක යනවා. රයිට් හරි. පළවෙනි කෙක්ෂන් එකට ගියාපුවාම මෙහෙම සංඛ්‍යා රටාවක් දීලා තියෙනවා. ඕගොල්ලෝ දන්නවා වෙන්නත් පුළුවන්, නොදන්නවා වෙන්නත් පුළුවන්. සංඛ්‍යා රටාවේ ඊළඟ පද දෙක ලියා දක්වන්න තියෙන්නේ. අති සරල සංඛ්‍යා රටාවක් තියෙනවා. ඕගොල්ලෝ කොහොමද දන්නවා මේ සංඛ්‍යා රටාව? හරි. පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා. පුළුවන් නම් මේකට උත්තර ලියලා ඔයගොල්ලෝ ලිව්වනම විනාඩික කාලයක් දෙන්න නැවත හොඳට මේ ප්‍රශ්න කියවලා එන උත්තර chat box එකට දාන්න බලන්න. very good යෝමල් හරියටම හරි දරුවෝ. මේ අතරතුර සමහර ළමයින්ගේ ලකුණුත් එවලා තියෙනවා very good ඇත්තටම සතුටුයි. තිනුලි කියලා ළමෙක් ඉන්නවා ලකුණු 91ක් අරන් තියෙනවා මැත්ස් වලට very good. ඉලි කලින් අවුරුද්දෙත් හිටියා. හොඳයි තිනුලි very good well done. right hurry up students බලන්න කරන්න පළවෙනි section එකට මේ පළවෙනි section එකේ ළමයි මේ සංඛ්‍යා රටාවට ලස්සන නමකුත් කියනවා. හරි? ලස්සන නමකුත් කියනවා. okay අශින්සා very good well done දරුවෝ. උත්තර හරි ඉන්සිත හරි. නියමයි. අනිත් අයත් පුළුවන් අය දාන්න බැරි වුණාට කිසිම ගැටලුවක් නෑ. සර් මට තේරෙන්නේ නෑ කියලා හරි දයාන එක chat box එකට ගොඩක් වටිනවා. chat box එකට දාද්දි අර 2 කියන option එකේ මාව තෝරලා දාන්න ළමයි. that's enough. එච්චරයි request එක වෙන කිසිම request එකක් නැහැ. right okay students I will give more 30 seconds. මම තව තප්පර 30ක් දෙන්න. try එකක් දෙන්න බලන්න. okay තිනුලි well done උත්තරේ හරි දරුවෝ. no උත්තරේ වැරදි තිනුලි. උත්තරේ වැරදි. යොමල් හරි අශින්ස හරි ඉන්සිත හරි තිනුලි ආයෙසරයක් චෙක් කරලා බලන්න. right okay that's enough students I move for the answers. මම යන උත්තර වලට කොහොමද අපි උත්තරේ ගන්නේ මම යනවා මගේ white board එකට. ඕගොල්ලන්ට ආව section එක හරිම පහසු section එකක්. okay coin well done. හරි හරිම සරල සංඛ්‍යා රටාවක් ආවේ 1යි 4යි 9යි 16යි කියලා දීලා තිබ්බ. ඊළඟ පද දෙක ලියන්න තමයි ඕගොල්ලන්ට කියලා තිබ්බ section එකේදී. right ඊගාව පද දෙක. okay තිනුලි now your answer is correct. දැන් ඔයාගේ උත්තර හරි. right එතකොට මේක කොහොමද ඇවිල්ලා තියෙන්නේ? ඔයගොල්ලන්ට හොඳට බලපුවාම තේරෙයි මේ තියෙන්නේ එකේ වර්ගයේ එක්වරක් එක එකයි. මේ තියෙන්නේ දෙකේ වර්ගය. 2 squares කියලා කියනවා. අපි මේක 3 වර්ගය, මේක 4 වර්ගය, දෙකේ වර්ගය 4යි, 3 වර්ගය 3 වරක් 3 9යි, 4 වර්ගය 4 වරක් 4 16යි. මෙතෙන්ට එහෙනම් එන්න ඕන 5 වර්ගය, මෙතෙන්ට එන්න ඕන ළමයි 6 වර්ගය. 5 වර්ගය කියන්නේ 5 වරක් 5 25යි. 6 වර්ගය කියන්නේ 6 වරක් 6 36යි. හරි. එතකොට පිළිතුරු දෙක විදිහට එන්නේ 25 සහ 36. හැබැයි මේකට විශේෂ නමක් කියනවා මේ සංඛ්‍යා රටාවට. මොකද්ද? වර්ග සංඛ්‍යා රටාව. වර්ග සංඛ්‍යා රටාව. ඊට පස්සේ මම තව දෙකක් උගන්වනවා ඕගොල්ලන්ට සංඛ්‍යා රටා වර්ග දෙකක්.
හරි මේක ඉක්මනට දාගෙන මට පොඩි thumbs up එකක් දෙන්න ළමයි. ඔයගොල්ලෝ ඕකේ නම් මේක ඉතා පැහැදිලිව වර්ග සංඛ්‍යා රටාවක් කියලා දාගෙන මට පොඩි thumbs up එකක් දෙන්න. ඕකේ කොවින්, ඕකේ යමාල්, others, ඕකේ තිනුලි, ඕකේ මහින්ස. right very good. හරි. ඕකේ අශීන්ස නියමයි. හරි. කට්ටියම වගේ දාගෙන තියෙන්නේ don't worry වම්ම කන්න නැහැ. right? තව දේවල් දෙකක් මම මෙතන තියරි පාර්ට් එකක් විදිහට කරලා යනවා. හරි. පළවෙනි එක තමයි ඔගොල්ලෝ දන්න දෙයක්. හරි. අති සරලව දන්න දෙයක් මේ කියන්නේ. ඔත්තේ සංඛ්‍යා රටාව. ඔත්තේ සංඛ්‍යා රටාව. සංඛ්‍යා රටාව දැනගෙන යන්න. ඊගාව සතියේ ඊගාව තව දෙකක් උගන්වනවා. හරි. දෙවෙනි එක තමයි ඉරට්ටේ සංඛ්‍යා රටාව. මේකට ඔත්තේ කියනවට ළමයි ඉංග්‍රීසි වලින් කියන odd number pattern කියලා. ඉරට්ටේ වලට කියනවා even number pattern කියලා. හරි. සංඛ්‍යා රටාව. right අපි මේවා ඇත්තටම දන්න දේවල් ළමයි. ඔත්තේ සංඛ්‍යා රටාව කියන්නේ 1 3 5 7 9 blah 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 අපිට ඕන තරම් ලියන්න පුළුවන්. ඉරට්ටේ සංඛ්‍යා රටාව කියන්නේ ළමයි 2 4 6 8 10 ඔහොම අපිට ඉස්සරහට ලියන්න පුළුවන්. හරි. මේ දෙක ඔයගොල්ලෝ දන්න දෙයක්. මේ ඉතා සරල සංඛ්‍යා රටාවල් දෙකක් තමයි තියරි පාර්ට් එකට ඉගෙනුවේ. මේකට කිව්ව වර්ග සංඛ්‍යා රටාව. දැන් වර්ග සංඛ්‍යා රටාව දන්නවා. උත්තේ සංඛ්‍යා රටාව දන්නවා. ඉරට්ටේ සංඛ්‍යා රටාව දන්නවා. නමුත් ඔයගොල්ලෝ මේවට පොදු පදය නැත්නම් ජෙනරල් ටර්ම් කියන එක ලියන්න දැනන් ඉන්නවනේ. මේකට කියනවා අමුතු නමක් අදාහ ගන්න පොදු පදය. මොකක්ද ළමයි? පොදු පදය. පොදු පදේ ලියන්න පුළුවන් වෙන්න ඕන. ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදේ නම පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා. මේක 2යි n ඍණ 1යි කියලා කොටු කරලා දාගන්න ඔත්තේ ඒක ඉස්සරහින්. හරි. ඉරට්ටේ සංඛ්‍යා රටාවේ පොදු පදේ කියන කෙනවා. හරිම කැතයි සර් අකුරු yes මම අකුරු කැතයි. හරි. 2යි n කියලා. මොනවද සර් මේ පොදු පදේවල් කියලා අපිට දුන්නේ? හරි. මේ දෙකත් අති පැහැදිලිව දාගන්න. පස්සේ මම එක්ස්ප්ලেইন කරන්නම් මොනවද මේ පොදු පදේ කියන්නේ කියලා. හරි. හරි. ඉතා පැහැදිලිව ළමයි ওই දෙක දාගන්න. උත්තේ සංඛ්‍යා රටාව දාගන්න, ඉරට්ටේ සංඛ්‍යා රටාව දාගන්න, පොදු පදේ දාගන්න. මේ මෙතනින් මේකෙත් පොදු පදේ ලියා ගන්න ළමයි. මේකෙත් පොදු පදේ කියන එක ලියා ගන්න. කලින් ලියාගත්ත එකේම n වර්ගය කියලා. n වර්ගය. හරි. ඒක තමයි පොදු පදේ. හරි. තේරි පන්ති වලදී ඕවා කියලා දෙයි. නමුත් කියලා දුන්නේ නැති වුණත් කමක් නැහැ. දැන් හරි කියලා දෙනවා. ඒකින්ද දාගන්න. හරි. තා පැහැදිලිව ඔය සංඛ්‍යා රටා ටික පහලට ලියාගෙන මට පුඩි thumbs up එකක් දෙන්න. තව සංඛ්‍යා රටා වර්ග දෙකක් තියෙනවා. ඔව්. තව සංඛ්‍යා රටා වර්ග දෙකක් තියෙනවා. ඒක මම ලබන සතියේ අලුත්ම කෙක්ෂන් එකකින් කරනවා. අලුත් ලබන සතිය වූ ඊගව සතිය වගේ වෙයිලා. ඒක එක තව කෙක්ෂන් එකකදී මම ඩිස්කස් කරනවා. රයිට්. ඉතා පැහැදිලිව දාගෙන මට thumbs up එකක් දෙන්න බලන්න ළම. very good Kovin, very good Mahinsa. Okay Insita, okay Omal, okay Ashinsa, okay Dilesha, right, right, okay. කට්ටියම වගේ දාගෙන තියෙන්නේ නේ. මොකද්ද සර් මේ පොදු පදේ කියන්නේ? ප්‍රශ්නයක් නේ. මකන ඔක්කොම ටික. වර්ග සංඛ්‍යා රටාව. වර්ග සංඛ්‍යා රටාව. මේක ඉතා පැහැදිලි කරන්නයි මේ යන්නේ. වර්ග සංඛ්‍යා රටාව කොහොමද තිබ්බේ? 1යි 4යි 6යි 6 තිබ්බේ නෑ සර් 6ක් කොහෙද නෑ 9යි 16යි හරි ওই විදිහටනේ තිබ්බේ පොදු පදේ කියන එක සර් කිව්ව මොකද්ද මන්ද වචනයක් පොදු පදේ කියලා මොකද්ද කිව්වේ මං n වර්ගය කියලා n වර්ගය හරි ඒක උගලෝ දන්න දෙයක් ක්‍රිස්ටල් ක්ලියර් නේ පොදු පදේ කියන එක දන්න දෙයක් නෑ දන්න දෙයක් නෙමෙයි දන්නේ නෑ ඒකයි මන් දුන්නේ පාඩම් කරගන්න කොටු කරගන්න කියලා ඔක හරි අපි මේ සංඛ්‍යා රටාවේ පළවෙනි පදය හොයනවා නම් මොකද්ද කරන්නේ n වෙනුවට 1 දානවා අපි සාමාන්‍යයෙන් ළමයි පළවෙනි පදයට කියනවා t1යි
ගොඩක් ළමයි දන්නේ ඇයි ඔය T එකයි කියලා කියන්නේ කියලා. T කියන්නේ ළමයි term කියන්න. මොකක්ද? term කියන්න. හරි term කියනවා ඉංග්‍රීසියෙන් පදයට. පදයට මොකද්ද? පදය. පදයට තමයි term කියලා කියන්නේ. එතකොට පළවෙනි පදයට අපි කියනවා T1යි කියලා. මොකද්ද? T1යි. දැන් T2යි කියන්නේ මේ සර් කඩේකට ගිහිල්ලා T1ක් කිල්ලුවොත් මේ කිරි එකක් ගෙනල්ලා දෙනවා. ඒ වගේ එකක් නෙමෙයි. හරි? රයිට් ඒම එකක් නෙමෙයි T1 කියන්නේ term 1 කියන්නේ. හරි term 1. නැත්තම් පළවෙනි පදය කියන්නේ. මොකද්ද? මේක නිකන් අපි නිකන් දාගමු. මොකද්ද? පළමු පදය. පළමු පදය කියන්නේ. හරිම කැතයි ළමයි. අපි ලස්සන ලියමු. පදය. පළමු පදය කියන්න තමයි T1 කියලා කියන්නේ. හරි. එතකොට T1 හොයන්නේ කොහොමද? අපි දන්නවා පොදු පදය ඒකට කියනවා Tn කියලා ළමයි. n වර්ගය. හරි. Tn කියනවා පොදු පදයට. Tn කියන්නේ n වර්ගය. T එකයි නම් මේ එකේ වර්ගය. එකේ වර්ගය කියන්නේ දෙකයි. නියමයි. T2යි. T2යි. දෙකයි කියන්නේ දෙකේ වර්ගය. හතරයි. එතකොට T1 පළමු පදේ කියන්නේ එකයි දෙවෙනි පදේ කියන්නේ හතරයි. හරි. අන්න ඒක හොයාගන්න පුළුවන් පොදු සෝරි ළමයි. පොදු පදයට අපි කියනවා මොකක් කියලාද? Tn කියලා. Tn. එතකොට Tn දන්නවා නම් අපිට පොදු පදේ දන්නවා නම් වර්ග සංඛ්‍යා රටාවේ ඕනම එකක් හොයන්න පුළුවන්. මට දැන් ටක් ගාලා හොයන්න හිතනවා T10. කොහොමද හොයන්නේ? 10 වර්ගයේ 100යි. එතකොට මේක අපි 10ක් ලිව්වොත් අපිට එන්නේ 100යි කියලා. හරි මේක පොඩි එක්සර්සයිස් එකක් මම ඕගොල්ලොත් එක්කලා කරේ. හරි කිව්ව දේ තේරුණාද? මට අනිත් ඒවා වැඩක් නැහැ ළමයි. ලියා ගන්න ඕනේ. කිව්ව දේ තේරුණා නම් thumbs up එකක් දෙන්න. අති පැහැදිලිව කිව්ව දේ තේරුණා නම් මට thumbs up එකක් දෙන්න. ඕකේ අශින්ෂට හරි තිනුලිට හරි අනිත් අයට අවුල් නම් කියන්න ඕනේ. ඕක බල බල ඉන්න එපා. ටක් ගාලා අන්මියුට් කරලා සර් මේ මොකද්ද කිව්වේ? මෙතන මට තේරුන්නේ නැහැ රයිට්. අන්න ඒ වගේ අහන්න ඕන. හරි. කොවින් තේරුන්නේ නැද්ද දරුවෝ? තේරුන්නේ නැත්තම් ටක් ගාලා මට පොඩි chat box එකට හරි දාන්න සර් මම කතා කරන්න ලැජ්ජයි. ගොඩාක් ලැජ්ජා කෙනෙක් රයිට් ඒව නෑ. ඒව බයිලා හරි. ඒව වැඩක් නෑ. හරි කට්ටියටම තේරලා තියෙන වැඩේ ලගිරි වගේ. රයිට් මේ කරපු උදාහරණ ලියා ගන්න. මේ කරපු උදාහරණ ලියා ගන්න. මේක ඇප්ලයි කරගන්න පුළුවන් ඕගොල්ලන්ට මොන ඕනම සංඛ්‍යා රටාවකට. ඕනම සංඛ්‍යා රටාවකට මේක දාගන්න පුළුවන්. පොදු පදේ දන්නවා නම් පොදු පදේ දන්නවා නම් ඔත් එකටත් දාලා බලන්න, ඉරට් එකටත් ගෙදරෙත් දාලා බලන්න ගැටලුවක් නෑ. ඕනම ඉලක්කමක් කිවීමේ හැකියාව තියෙනවා. හරි. ඕක තමයි ඇත්තටම තියරි පාර්ට් එක තමයි ඈ. ඕක තමයි ජස්ට් තියරි පාර්ට් එක. ඕගොල්ලන්ට තියරි ක්ලාසස් වල උගන්වනවා. ඕක ටිකක් වැඩි කරලා උගන්වනවා. තව ගණන් ගොඩක් කරලා එහෙම උගන්වනවා. රයිට්. අපි පේපර් එකට එන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්නවා මේක. පේපර් එකට આવොත් අපි කොහොමද ලියන්නේ කියන එක තමයි මෙතනදී ඉගෙන ගන්න. රයිට්. හරි. ඉතා ඉක්මනට ඔය එක්සර්සයිස් එක දාගෙන ඕගොල්ලන්ගේ පොතේ මට පොඩි thumbs up එකක් දෙන්න බලන්න. විනාඩියක් දෙන්න. විනාඩියකුත් වැඩි. කමක් නැහැ. දාගන්න ළම. ඕකේ මහින්ස well done. මහින්ස එක්සර්සයිස් එක ලියාගෙන තියෙනවා. ඕකේ යෝමාල්. නියමයි කොවි. අශිංෂ තිනුලි. ඕකේ අශිංෂ. තිනුලි. ඉන්සිත. ලියාගන්න ළමයි. ඕකේ කොවින්. ඕකේ තිනුලි. ඕකේ ඉන්සිත. right. okay very good. don't worry students. ඔයගොල්ලෝ ලියාගෙන බැරිනොත් මම රෙකෝඩින් එක ෂෙයා කරනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් right. සර් අද රෙකෝඩින් එක අද දාන්නේ නැහැ ළමයි. හෙට තමයි දාන්න රෙකෝඩින් එක. හරි. හරි. okay. that's enough. අපිට යන්න පුළුවන් පේපේකේ ඊළඟ ගානට සම්පූර්ණ තියරි පාර්ට් එක පළවෙනි කොටස ඉවර කරා. හරි. මේක නම් අති සරල ගානක් ළමයි. මේක මේ යන්න ඕනෙත් නෑ. පහෙන් එකයි දෙකෙන් එකක් අඩු කරන්න. මේවා මේ ඔයගොල්ලෝ දන්න දෙයක්. හත වසර ඉස්කෝලේ ගියත් 6 වසර ඉස්කෝලේ ගියත් මේ වගේ ගානක් හදා ගන්න පුළුවන් කියලා මම හිතනවා. රයිට්. පහෙන් එකයි දෙකෙන් එකක් අඩු කරන්න තියෙන්නේ. අති සරලව හදන්න බලන්න ළමයි. අති සරලව හදලා එන උත්තරේ දාන්න.
very good යමාල් very good උත්තරේ හරි. හරියප්පදස් පිනුලි උත්තරේ වැරදි. ආයෙසරයක් බලන්න දරුවෝ. very good කොවින් very good. අපි බලමු ඔයගොල්ලෝ හරියට හදනවද කියලාත් ඕක. හරියප්පදස් ඔය පාඩමට කියනවා ළමයි භාග කියලා. මොකද්ද? භාග. භාග පාඩමින් තමයි මේ ප්‍රශ්නය අවිල්ලා තියෙන්නේ අපිට. ඉන්සිත හරි ඉන්සිත හරි ඈ. හරි. අමාරුවෙන් දාලා තියෙනවා. හරි. තව තප්පර 20ක් විතර ඕගොල්ලන්ට හම්බ වෙනවා ළමයි. හරියක්. අශීන්සා ඔය ගානට උත්තරේ තිබ්බොත් නම් වැරදි දරුවෝ. රයිට් හරි. වෙලාව ඇති ළමයි. පට්ට සරල ගානක් අපි යමු. මගේ වයිට් බෝඩ් එකට අපි ගිහිල්ලා බලමු කොහොමද උත්තරේ එන්නේ කියලා නේ. රයිට් හරි. 5න් අඩු කරන්න ඕන 1 2න් එක. අති සරලයිනේ ඔක. උත්තරින් එහාට කතන්දරයක් නෑ. නමුත් අපි දන්නවා ඔයගොල්ලෝ භාග දන්න නිසා මේක මොන සංඛ්‍යාවක්ද? මිශ්‍ර සංඛ්‍යාවක් කියලා. මොකද්ද මිශ්‍ර සංඛ්‍යාව? මිශ්‍ර සංඛ්‍යාවකි. හරි පට්ට. නියමෙටම දන්නා වැඩේ මිශ්‍ර සංඛ්‍යාවක් කියන එක ඔයගොල්ලෝ දන්න දෙයක්. රයිට්? ඊට පස්සේ අපි තව දන්න දෙයක් තියෙනවා ළමයි. මොකක්ද? අනිත් දේ තමයි අපි මිශ්‍ර සංඛ්‍යාත් එක්කලා ගණන් හදන්නේ. අපි කිසිම වෙලාවක මිශ්‍ර සංඛ්‍යාවක් එක්කලා ගණන් හදන්නේ. හරි. අපි හදන්නේ මොනවද? මිශ්‍ර සංඛ්‍යාවක් ආවොත් ටග් ගාලා එක ඉම්ප්‍රොපර් ෆ්‍රැක්ෂන් නැත්තම් අපි කියනවා සිංහලෙන් විෂම භාගයක් බවට පත් කර ගන්නවා කියලා. විෂම භාගයක්. ඉංග්‍රීසියෙන් මිශ්‍ර සංඛ්‍යාවකට කියන්නේ ළමයි මික්ස් නම්බර් කියලා. පට්ටලේ සීනේ හරි. මේකට කියනවා විෂම භාගයෙන් නම් පොඩ්ඩක් වෙනස් ඉම්ප්‍රොපර් ෆ්‍රැක්ෂන් කියලා කියනවා. රයිට් හරි. අපි කොහොමද මේක විෂම භාගයක් කරන්නේ? පට්ටලේසි ළමයි මේ ඉලක්කම් දෙක වැඩි කරා ඒකේ එන උත්තරයට අපි මේක එකතු කරා. හැබැයි හරය වෙනස් නොවන ලෙස. හරය වෙනස් කරන්නේ හරය දෙකම තමයි එයා වෙනස් කරන්නේ. දෙවරක් 1 2යි 2 1යි 3යි. හරි. 3යි. මෙතන 5යි අපිට කරන්න දෙයක් නැහැ 5යි. හැබැයි අපි දන්න දෙයක් තියෙනවා ළමයි. ඕනම ඉලක්කමක් යට තියනවා කීයද කවුද? එකක් තියනවා වහගෙන තමයි ඉන්නේ. හරි? එකක් තියනවා වහගෙන තමයි ඉන්නේ. රයිට් හරි. එතකොට මේ ගානට යනකම් ඔය ප්‍රශ්නේ තේරුණා නම් ප්‍රශ්නයක් නෑ ළමයි ඇත්තටම. වෙන මුකුත්ම ප්‍රශ්නයක් නෑ. හරි. උතෙන්ට යනකම් වැඩි තේරුණා නම් මට පොඩි thumbs up එකක් දෙන්න බලන්න. hand raise so thumbs up for anyone right? Okay අශින්සා. අනිත් අය උතෙන්ට යනකම් ගාන යොමාල් හරි. ඉන්සිත හරි. Okay මහින්සා හරි. කොවින් දරුවෝ හරි නේද? හරි මං හිතනවා එයාලා ඔක්කොමලා හරි කියලා. හරි ඔතෙන්ට යනකම් ගාන අති පැහැදිලිව යන්න ඕන. හරි මේක තමයි ප්‍රථම පියවර අපි කරගන්න ඕන. මේ පියවර දැන් ඕගොල්ලන්ගේ උත්තරේ නැත්තම් ළමයි වැරදි යා. මෙම පියවර පිළිතුරේ නැති වුණොත් වැරදි. හරි. ඊට පස්සේ අපිට කරන්න තියෙන වැඩේ තමයි ළමයි මෙතන තියෙන්නේ හරයවල් දෙකක්. හොඳට බලා ගන්න මෙතන තියෙන්නේ හරයවල් දෙකක්. එතකොට මේ හරයවල් දෙක මොකක් කරගන්න ඕනද? සමාන කරගන්න නම් මෙතන දෙක තියෙනවා මෙතන එක තියෙනවා. මුකුත්ම කරන්න යන්න එපා ළමයි. දඩාස් ගාලා මෙයාවත් දෙකෙන් වැඩි කරලා මෙයාවත් දෙකෙන් වැඩි කරගන්න. ඊට පස්සේ හරය සමාන වෙනවා. හරි. එතකොට හරය සමාන වෙනවා. 5 වරක් 2 එනවා 10යි කියලා, 1 වරක් 2 එනවා 2යි කියලා.
මෙතෙන්ට එනවා 3 බෙදීම 2 මුකුත්ම කරන්න එපා. ඒක as it is තියන්න ඕන. ඒ විදිහටම තියන්න ඕන. හරි. හරි. ඊට පස්සේ අපි කොහොමද ළමයි මේකට උත්තරේ ගන්නෙ? අති සරලයි. කොහොමද ගන්නෙ? පුදු හරය සමානයි. ඒක හැමම තිබ්බා 10න් 3ක් අඩු කරා. කීය දෙන්නේ ළමයි 10න් 3ක් අඩු කරපුවාම අපිට එනවා 7යි කියලා. හරි. දැන් සමහර ළමයි මේ ගානෙන් දාලා වැඩේ ඉවරයක් කරලා තියෙනවා. හරි සර්. දෙක බෙදී සෝරි 7 බෙදීම 2යි උත්තරේ නැත්තම් 2කින් 7යි උත්තරේ වැඩේ හරි නෑ. මෙහෙම උත්තරේ තිබ්බොත් ළමයිනේ වැරදි. හොඳට මතක තියාගන්න. මෙහෙම උත්තරේ තිබ්බොත් වැරදි. හරි. කොහොමද තියන්න ඕන? දැන් මේකට අපි කියනවා මොන જાතිය භාගයක් කියලාද? හරයට වැඩිය ලවය ලොකුයි. මොන જાතිය භාගයක්ද කියන්නේ? විෂම භාගයක්. විෂම භාගයක්. හරි. විෂම භාගයක් ආව ගමන් අපි ඒක මොකක් කරගන්න ඕනද? මිශ්‍ර සංඛ්‍යාවක් කරගන්න ඕන. කොහොමද සර් කරන්නේ? සර් නම් කියයි 7 බෙදීම 2 ළමයි තියෙන්නේ. හරි. 2 කියන එක නා හැමම තියන්න. හරි. හරය කොයිම වෙලාවකවත් ඔය හරයත් එක්කලා සෙල්ලම් කරන්න යන්න එපා. හරයට අපි කියන්නේ හරකා කියලානේ. හරක ටිකක් වසයිනේ හින්දා හරකුත් එක්කලා මුකුත් කරන්න යන්න එපා. ඒක එහෙම තියන්න. හරි. හරක්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහනේ. හරි. ඒක හින්දා එහෙම තිබ්බා. 7 බෙදන්න 2කින් කීය දෙන්නේ 3යි දෙවරක් 3 6යි ඉතුරු එකයි මේ ඉතුරු වෙන එක තියෙනවනේ ළමයා මේ ඉතුරු එක දෙක උඩින් ගෙනල්ලා තියන්න. එතකොට බරකුත් නැහැනේ. එතකොට හරකට ලොකු බරක් නැහැ. එක්ක උස්සන් ඉන්නත් පුළුවන්. හරි. හරි. එතකොට මෙතෙන්ට එනවනේ 3 කියලා සංඛ්‍යාවක්. ඒක ටිකක් ලොකුවට දාන්න ඕන. එතකොට මෙතෙන්ට එන්නේ ළමයි 3යි 3 මැද්දෙන් මෙහෙම ඉරක් ගහලා දෙකෙන් එකයි කියලා උත්තරේ දාන්න ඕන. දැන් අපේ පුත්තලම් බූරු ඉන්නවා. 31 බෙදීම 2 වගේ දානවා. හරි සම්පූර්ණ වැරදි. මේක වෙන භාගයක්. හරි. එහෙම දාන්න එපා. හරි. මේක හරියටම කරන්නේ කොහොමද කියලා කවුරුත් කියන්නේ කලින් හරියටම ඉගෙනගෙන නැත්නම් දැන් මේ විදිහෙන් හරි බලා ගන්න. කොහොමද මොන සංඛ්‍යාවක්ද? විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න කියලා. හරි. එතකොට මේ ස්ටෙප් ටික තියෙන්න ඕන. 1 2 3 4. හරි මේකට වැරද්ද කියලා දාගන්න එපා. එහෙම දාගන්න එපා. හරි. මේ ස්ටෙප් 4 1 2 3 4 ඔය ස්ටෙප් 4ට තමයි ලකුණු දෙකක් ඔය ගානට හම්බ වෙන්නේ. හරි ඔය ස්ටෙප් 4 ඉතා පැහැදිලිව තියෙනවා. හරි. දැන් කට්ටිය හරි කෙටි ක්‍රම වලින් හදලා ඇති ඒව බෑ ළමයි. මේක තමයි විදිහ මේ විදිහට හදන්න ඕන. හරි. ඒක නිසා ඉතා පැහැදිලිව මේකට එන උත්තරේ පුතේ දාගෙන මට පොඩි thumbs up එකක් දෙන්න බලන්න ළමයි. ඊට පස්සේ අපිට පුළුවන් ඊළඟ ගානට ඉක්මනට යන්න. very good ඉන්සිත very good යමාල්. okay Kovin okay Ashinsa okay Mahins Tinuli are you okay දරු? හරි මම හිතනවා හරි ඇති කියලා. හරි. right okay. right. හරි. කළා මේකේ පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා නැවත සැරයක් මේ ගාන චුට්ටක් පැහැදිලි කරනවා. පැහැදිලි කරමු නේද? පැහැදිලි කරන්න කොහොම තියමුකෝ නේද? පැහැදිලි කරන්න 1 2 3 4 අයින් කරා පැහැදිලි කරා. හරි. අපිට හොඳට බලා ගන්න ළමයා ඔක්කොමල බලා ගන්න. මෙතන මිශ්‍ර සංඛ්‍යාවක් ඒක අපිට විෂම භාගයක් කරන්න ඕන කියන එක තේරෙන්න ඕන. මොකද අපි මිශ්‍ර සංඛ්‍යාත් එක්කලා ගණන් හදන්නේ. හරි. එතකොට මේ වගේ ගානක් මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ මේ ඉලක්කම් දෙක වැඩි කරා ඒකට මේක එකතු කරා දෙවරක් 1 2 2 1 3 3 දාන්නේ කොහෙද? ලවයේ හරය හැමමයි. 2 කියන එක කෙනා වෙනස් වුණාද නැහැ. 2 කියන එක කෙනා හැමමයි. හරි. එතකොට හරි. එතකොට අපිට එනවා මෙන්න මේ වගේ දෙයක්. පහ ඍණ 3 බෙදීම 2 හරි. ඒක තේරෙනවනේ පහ ඍණ 3 බෙදීම 2 පහ මෙහෙම්මම ලියාගත්ත. හරි. එතකොට මේ පහ යට තියෙනවා 1යි කියලා. හරි. පහ යට තියෙනවා 1යි. දැන් අනිත් අය උඩ බලන් ඉන්න එපා බලා ගන්න. හරි. හරි. පහ යට තියෙනවා 1යි. හැබැයි මොකද වෙලා තියෙන්නේ? හරේවල් අසමානයි. හරේවල් අසමානයි. හරි. හරේවල් සමාන කරන්න ඕනේ. දැන් මෙතනත් 2 වුණා නම් වැඩි chapter close නේ. හරි. එතකොට මොකද කරන්නේ? මම මෙයාවත් 2කින් වැඩි කරලා උඩත් 2කින්. මම හරයට මොනවා හරි කරොත් ලවයටත් ඒ දේම කරන්න ඕන. හරි. එක් වරක් 2 2යි, පස් වරක් 2 10යි. හරි. මෙතෙන්ට එනකන් ගන්න. එතකොට chapter close. හරි. 10 බෙදීම 2යි, 3 බෙදීම 2 as it is.
ඇසිටිස් කියන ළමයි එලෙසම තියනවා කියන්න. හරි. හරි. එහෙමම තිබ්බ. එතකොට හරේ වෙනසක් කරනවද නැහැ? හරේ දෙකෙන් දෙකක් එහෙම අඩු කරන්නේ නැහැ. හරි. ඒක එහෙම්මම දානවා. භාග ගණන් වල ඕක තමයි තියෙන විශේෂත්වය. හරි. හැබැයි අපිට ලවය සුළු කරන්න පුළුවන්. 10න් 3ක් අඩු කරන්න පුළුවන්. 10න් 3ක් අඩු කරපුවාම 7යි. හරි. හරි. 7 බෙදීම 2යි. එතකොට මෙතෙන්ට එනවා 7 බෙදීම 2යි කියලා. හරි. හැබැයි මම කිව්වා ඕගොල්ලන්ට 7 බෙදීම 2 කියන්න කියන ඉලක්කම තියන්න බෑ. නැත්නම් කියන භාගය තියන්න බෑ. හේතුව ඒක විෂම භාගයක්. හේතුව ඒක විෂම භාගයක්. එතකොට අපි කරන්න ඕන විෂම භාගය මොකක් කරගන්න ඕනද? මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරගන්න ඕන. මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරගන්න ඕන. ඒක කරන විදිය තමයි මෙතන දැන්. කරන විදිය තමයි පොඩ්ඩක් ලොකුවට මම කියලා දුන්නේ. හරි. එතකොට හරි ළමයි. මං හිතනවා ඔක්කොටම හරි. දැන් වැඩේ තේරෙන්නේ නැති කියලා අපි ටක් ගාලා යමු. ඊගාව ප්‍රශ්නයට හැමදාම අහන්නේ කූපෝගුසර් අදාලා තියෙනවා මාපෝසා. මාපෝසා කියන්නේ ඔයගොල්ලෝ මන් දන්නවා. මං හිතනවා highest common factor කියලා කියනවා ළමයි ඉංග්‍රීසි වලින්. සිංහලෙන් කියනවා මහා පොදු සාධකය කියලා. මහා පොදු සාධකය කියලා. හරි. බලන්න මහා පොදු සාධකය හොයලා දාන්න. තිනුලියා හොයලා තියෙන දරු මේ කුඩා පොදු ගුණාකාරය. හරි. මහා පෝසා තමයි හොයන්න ඕන. මහා පොදු ගුණාකාරය තමයි හොයන්න ඕන. ඕකේ යමාල් වෙල් ඩන් උත්තරේ හරි. මම අද ඕකේ කූපෝගුත් හොයලා මහා පෝසත් හොයලා පෙන්නනවා. හරි. හරි අප්පදස්. I'm waiting for your answers. බලන් ඉන්න ඕගොල්ලෝ උත්තර දානකම් විනාඩියක කාලයක් හම්බ වෙනවා ඕගොල්ලන්ට තුන්වෙනි ගාන. හරි අප්ලම. පට්ටියට මහා පෝසා හොයන්න අමතක වෙලා වගේ. සර් මම පහ වසරට ඉස්කෝලේ ගියේ නෑ වගේද? නෑනේ නේ. මහා පොදු ගුණාකාරය මහා පොදු සාධකය ඕගොල්ලෝ දන්න දෙයක්. හරි තව තප්පර 30ක් ඕගොල්ලන්ට හම්බ වෙනවා. මං කරන්න ළමයි. කොවින් හරි අශින්සා හරි මතක් වෙලා තියෙනවා ළමයින්ට. හරි වෙලාව ඇති. ඔක්කොමලා හරි වෙලාවත් ඇති. අපි යමු ළමයි. ඔක්කොමලා හරි නෑ. ටික දෙනෙක් උත්තර දැම්මේ නෑ. හරි 48 සහ 60 මා පෝසා හොයන්න. 48යි 60යි මෙන්න මේ විදිහට ලියා ගන්න. හරි ඊට පස්සේ මේක සමහරලාට ඔයගොල්ලෝ දන්නවත් ඇති මේ ක්‍රමය පොඩ්ඩක් හොඳට බලන්න මං හදන විදිය. හරි 48 මුලින්ම බෙදනවා දෙකෙන්. අපිට පළවෙනිම ඉලක්කම එකෙන් බෙදන්න බෑනේ ළමයි දෙකෙන් බෙදනවා. කීය දෙන්නේ? 24යි. 24ත් දෙකෙන් බෙදන්න පුළුවන්. 12යි. 12ත් දෙකෙන් බෙදන්න පුළුවන්. 6යි. 6ත් දෙකෙන් බෙදන්න පුළුවන්. 3යි. 3 බෙදන්න බෑ දෙකෙන්. මම ඒක නිසා බෙදනවා 3ෙන්. හරි. ඒකට උත්තරේ 1යි. හරි. එතකොට මම මේව ඈතින් ඈත ලියා ගන්නවා. දෙකේව කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4ක් තියෙනවා. දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම 3. හරි 48 මං ওই ටික ලියාගත්ත ඔය සාධක ටික. හරි. ඒ ලිව් එක තේරුණා නම් මට පොඩි thumbs up එකක් දෙන්න බලන්න. ඒක වැඩේ තේරුණා නම් මට පොඩි thumbs up එකක් දෙන්න බලන්න. යන්තම් යමාල්ට තේරලා දිනවා, කොවින්ට තේරලා දිනවා, ඉන්සිතට තේරලා දිනවා, අකින්සට තේරලා දිනවා, right? ඇති. ගොඩක් අයට තේරලා නේ. right. okay මහින්සත් හරි. okay. හරි. කට්ටියට පොඩ්ඩක් තේරියුම් සර්. හරි.
ඒ වගේම මම 60ත් බෙදනවා ළමයි හො. පළවෙනිට මම බෙදන්නේ 2කින්. කීය දෙන්නේ 30යි. 30ත් බෙදනවා 2කින්. සුපිරි. කීය දෙන්නේ 30 2කින් බෙදපුවාම ඉන්නේ 15යි. හරි. 15 2කින් බෙදන්න බෑ බෙදනවා 3ෙන් 5යි. 5 2කින් බෙදන්නත් බෑ 3ෙන් බෙදන්නත් බෑ 4ෙන් බෙදන්නත් බෑ. ඊගාට බෙදන්න පුළුවන් 5ෙන් 5ෙන් බෙදුවා 1යි. හරි. 2 ඒවා 2යි 3 1යි 5 1යි. හරි. කොහොමද එන්නේ? 2 වැඩි කිරීම 2. දැන් හොඳට බලා ගන්න ළමයි මම 3 ලියන්නේ මේ 3 ඉලක්කම කෙලින් ඈ 3 ගෙනහිල්ලා මෙතන ලිව්වේ නැහැ හරි 3 ලියන්නේ 3 ඉලක්කම කෙලින් ඊට පස්සේ 5 හරිනේ 5 උඩත් නැහැ යටත් නැහැ මැච් කරන්න දෙයක් නැහැ ලියාගත්තා හරි මාපෝසා හොයද්දි ඕකේ තිනුලි දැන් හරි මාපෝසා හොයද්දි ඕගොල්ලෝ මේ දෙකටම කොමන් ඒවා නැත්තම් පොදු ඒවා සමාන කරගන්න ඕන කොහොමද මේ දෙක මේ දෙන්නටම පොදුයි හරි මේ දෙකත් මේ දෙන්නටම පොදුයි මේ තුනත් මේ දෙකටම පොදුයි හරි ඔච්චරයි ඔච්චරයි ඕක තමයි පොදු ඒවා ටික විතරයි ගන්නෙ මාපෝසා හොයද්දි මාපෝසා හොයද්දි අපි ගන්නෙ පොදු ඒවා විතරයි හරි මෙතෙන්ට ආවහම මොකද්ද තියෙන්නේ ළමයි පොදු එක දෙක ඊට පස්සේ ආයෙ මෙතනත් එනවා දෙක ආයෙ මෙතනින් එනවා ළමයි තුන හරිනේ ওই ටික තමයි පොදු ටික ওই ටික වැඩි කරගත්තොත් ඕගොල්ලන්ට දෙවරක් දෙක හතරයි හතර වරක් තුන 12යි කියලා මාපෝසා මාපෝසාවල උත්තරේ අති පැහැදිලිව පොතේ දාගෙන ඔය ගත්ත විදිහටම දාගන්න ඕන ළමයි. මට පොඩි thumbs up එකක් දෙන්න. ඒ කියන්නේ බෙදුවේ කොහොමද? ඔක්කොම ටික දාගන්න. හරි. අති සරලව සියලුම දේවල් ටික දාගන්න. ඊට පස්සේ මාව ගන්නනවා. ඔගේ ටක් ගාලා කූපෝ ගූ ගන්න කොහොමද කියලා. දෙන්නෙක් ලියාගෙන ඉවරයි. තිනුලි හරි, කොවින් හරි, ජොමාල් හරි, සින්සිත් හරි. දැන් මේ බාගෙට එහෙම ලියාගන්න එපා ළමයි. හරි. ඔය ලියපු විදිහටම ලියා ගන්න ඕන. අශින්ස හරි. ඕකේ. හරි. මුම්මම දැන් වැඩෝ ටික හෙව්වනේ. හරි අපේ කට්ටියම වගේ හරි දැන් මට මේකේ කූපෝගු හොයන්න ළමයි කූපෝගු හොයලා එන උත්තරේ chat box එකට දාන්න අපි ඒකත් විසඳගෙන යන් ඉස්සරහට හරි අප්ලම කූපෝගුත් හොයලා බලන්න එන උත්තරේ chat box එකට දාන්න තිනුලි උත්තරේ දාලා තියෙනවා දරුවා හරි කූපෝගු හොයන්න අනිත් ළමයි හොයලා ඔය සංඛ්‍යා දෙකේම කූපෝගු හොයුවා උත්තරේ දැම්මා හරි යොමාල් හරි දරුවෝ තව තව විනාඩියක කාලයක් ඔයගොල්ලන්ට තියෙනවා ළමයි ඉක්මනට හදන්න කූපුගු හොයන හැටි දෙකක් උතනදී මම උගන්වනවා හරි හොඳයි ටක් ගාලා කූපුගු හොයලා දාන්න හරි වෙලාව ඇති ළමයි මම යනවා කූපුගු මතක් කරගන්න කූපුගු හරි බලමු සර් මතක් කරගන්න කිව්වට මතක නෑනේ හරි කූපුගු හොයන විදි දෙකකට යනවා මේ මකනවා ළමයි මේව වැඩක් නෑ ඔයගොල්ලෝ මම හිතනවා මේවා දාගන්න නැති කියලා රයිට් ඕකේ කූපුගු එතකොට ළමයි අපි කරන්නේ මේ පොදු ඒවා තියෙනවනේ පොදු ඒවා වලින් එකයි ලියන්නේ දෙකයි. මෙතනත් පොදු ඒවා වලින් එකක් ලියුවා ඒක දෙක. ඉතුරු වෙන ඒවා වෙන වෙනම ලියනවා. දෙකේව තව දෙකක් ලියන්න ඕන. පොදු එකෙන් එකයි ලියන්නේ 3යි. ඉතුරු වෙලා තියෙන එකක් ඒකත් දැම්මා. හරි.
වැඩි කරමු ළමයි වැඩි කරමු. අපි වැඩි කරලා බලමු කීය දෙන්නේ උත්තරේ කියලා. දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 වරක් 3 48යි. සර් එතනින් යන්න වැඩි කරන්න බෑ මට. හරි. මට පුළුවන් ළමයි ඒ වුණාට 48 වරක් 5 කියන්නේ 240යි. 240යි කියලා අපිට එනවා උත්තරේ කූපෝගු වලට. හරි. ඔයගොල්ලන්ට ඉතා පැහැදිලිව දාගන්න ළමයි මේ උත්තරේ දාගෙන මට පොඩි thumbs up එකක් දෙන්න බලන්න. හරි. කූපෝගු හොයන පළවෙනි ක්‍රමය දෙවෙනි ක්‍රමෙත් තා ඉක්මනට මම කියලා දෙනවා. මේ ඕගොල්ලෝ දන්න දේවල්. නමුත් නැවත මතක් කරගෙන යෑමක් තමයි තියෙන්නේ. හරි. තිනුලි හරි. ඉන්සිත හරි. අහිංසා හරි. යමාල් හරි. ඕකේ. very good. හරි. තව ක්‍රමයක් තියෙනවා ළමයි. ඒක මම මේ පොඩි ඉඩක ලස්සනට කරමු අපි. very good very good right. පොඩි ඉඩක ලස්සනට කරමු. ඉඩ ඇති වෙයිද කියන්න මට හරියටම කියන්න බෑ. නමුත් අපි කරමු. දැන් අපිට තියෙන්නේ ළමයි 48 සහ 60නේ. ඔය ඉලක්කම් දෙක තමයි තියෙන්නේ. මේක තමයි ඔයගොල්ලෝ දන්න පොදු විදිහ කූපෝගු හොයන්න. හරි. මේක බෙදනවා පළවෙනියටම දෙකෙන්. කීය දෙන්නේ? 24යි ඇත්තම කතයි ළමයි. 24යි 30යි. හරි. ආයෙත් මේවා දෙකෙන් බෙදන්න පුළුවන් නේ? yes. මේක බෙදුවොත් 12යි මේක බෙදුවොත් 15යි. ආයෙත් මේක දෙකෙන් බෙදනවා 12 විතරයි බෙදෙන්නේ. 6යි 15 දෙකෙන් බෙදනවා නෑ. ඒක හැමම තියාගන්න. හරි. නැවත බෙදනවා දෙකෙන්. මොකද 6 බෙදනවා දෙකෙන් නිසා 3යි මෙතෙන්ට 15යි. දැන් මේ ඉලක්කම් දෙකම දෙකෙන් බෙදෙන්නේ නැහැ. දැන් මේ ඉලක්කම් දෙකම දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඒකින්ද මම 3 ගන්නවා. 3ට 3 ඒවා 1යි 15ට 3 ඒවා 5යි. රයිට්. දැන් මේ ඉලක්කම් දෙක එක නම් බෙදන්න දෙයක් නැහැ. 5 විතරයි බෙදන්න තියෙන්නේ. 5ෙන් බෙදනවා. රයිට්. ඊට පස්සේ කූපෝගු හොයනවා කියලා කියන්නේ ළමයි. මම මේක මේ විදිහට ලියන්න. ටක් වෙනස් කරන්නම් මට මොකද ඉඩමදිනේ. රයිට්. මෙච්චර ලොකු white board එකක් තිබිලා සර්ට ඉඩමදිද? හරි කමන්නේ. කූපෝගු හොයන්නේ කොහොමද අපි මේ ඉලක්කම් ඔක්කොම එකතු කරන්න එපා ළමයි වැඩි කරන්න. හරි. වැඩි කරනවා. පළවෙනි ඉලක්කම කීයද? 2. දෙවෙනි ඉලක්කමත් 2යි. තුන්වෙනි ඉලක්කමත් 2. හතරවෙනි ඉලක්කමත් 2. පස්වෙනි ඉලක්කම 3. ඊගාව ඉලක්කම 5. හරි. අපි මේක වැඩි කරලා බලමු මොකක්ද දෙන උත්තරේ කියලා. මේක තමයි දෙවෙනි ක්‍රමය. මේක පළවෙනි ක්‍රමයේ කූපෝගු හොයන්න. මාපෝසා හොයන්න ක්‍රම තියෙනවද? නෑ ඒකයි. ඒ ඉගෙන ගත්ත එක විතරයි ළමයි. මුලින්ම හෙව්ව එක විතරයි. හරි. වැඩි කරමු මේක. දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 වරක් 3 48යි 48 වැඩි කරනවා 5ෙන් 240ම තමයි. හරි. ක්‍රම දෙකටම හැදුවත් එකම උත්තරේ තමයි ළමයි ආවේ. ක්‍රම දෙකම ඉතා පැහැදිලිව පොතේ දාගන්න. ක්‍රම දෙකම ඉතා පැහැදිලිව පොතේ දාගෙන මට පොඩි thumbs up එකක් දෙන්න. එතකොට ඔයගලන්ට ඔය අමතක වෙලා ගියේ ඒවත් එක්කලා මතක් වෙලායි. හරි. ඕකේ ඉන්සිත. හරියක්. ඕකේ තිනුලි. ක්‍රම දෙකම දාගන්න ළමයි දෙකම වටිනවා. ඕකේ යෝමාල්. රයිට්. ඕකේ ඔක්කොමල වගේ ලියාගෙන තියෙන්නේ ළමයි. මම යනවා පේපර් එකේ ඊළඟ ගානට. අපි යමු පේපර් එකේ ඊළඟ ගානට මොකක්ද කියලා තියෙන්නේ. හතරවෙනි ගාන පට්ටලේසි ගානක්. හරි. පට්ටවලේසි ගානක් ළමයි තියෙන්නේ. 72 මොකක් හරි ඉලක්කමකින් බෙදුවහම ඍණ 8යි කියනවා. 72 කියන එක මොකක් හරි ඉලක්කමකින් බෙදනවා. එතකොට උත්තරේ ඍණ 8යි කියනවා. හරි. හරි. ටක් ගාලා උත්තරේ අරන් chat box එකට දාන්න. අහක බලන් උත්තරේ දාන්න පුළුවන් එකක්. හරි. සටස් ගාලා උත්තරේ අරන් දාන්න. තප්පර ගානක ගානක්.
වැරදි යමාල්. ඇත්ත දෙක බෙදීම. very good තිනුලි. හරියටම හරි දරුවෝ. අශින්ස හරි. හරි අප්පදස් මම තව තප්පර 30ක් දෙන්නම්. ඔයගොල්ලෝ පොඩි try එකක් දෙන්න. ඊට පස්සේ මම theory part එක කරලා ওই ගාන හදන හැටි කියලා දෙන්න. ඉන්සිත වැරදි. චක්‍රය තමයි ඕන. multiplication table. If you know the multiplication table, you can easily do this section නා. ඔයගොල්ලෝ චක්‍රය දන්නවනම් ඔයගොල්ලන්ට ලේසියෙන් මේ ගාන හදන්න පුළුවන්. Okay. Much enough. Time is much enough නේ. වෙලාව හොඳටම ඇති සර්. හරි. theory part එකට. Okay යෝමල් දැන් උත්තරේ හරි. theory part එකට යන් අපි කරුණා කරලා. හරි. ගාන හදන්න කලින් සර් theory part එක කරනවා. හරි හරි. හොඳට බලා ගන්න ළමයි. ලකුණු දෙකක් ගුණ කිරීම සහ බෙදීම. මොකද්ද? ලකුණු දෙකක් මේක දැන් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති වෙයි. මේ සර් ගානත් එක්ක කොහොමද මේක සම්බන්ධ වෙන්නේ කියලා. right, it's okay, we can do this. ලකුණු දෙකක් ගුණ කිරීම සහ බෙදීම. හරි. තා පැහැදිලිව මේ මාතෘකාව යටතේ මම මේ දාන ටික දාගන්න. හරි. ධන ලකුණු දෙකක් වැඩි වුණොත් මේ ಗುಣ කිරීම මම මේ පැත්ත දාන්න. ಗುಣ කිරීම මේ පැත්තෙන් බෙදීම දාන්න. හරි. ධන ලකුණු දෙකක් වැඩි වුණොත් ළමයි එන්නේ පිළිතුර ධන. සර් කවුද කියන්නේ? මම කියන්නේ. හරි. මම කියන ඒවා ටික විතරයි දාගන්න ඕන. හරි. ඍණ ලකුණු දෙකක් වැඩි කරත් උත්තරේ ධනද ඍණද? ධන. ධන ලකුණු දෙකක් වැඩි කරත් උත්තරේ ධන. ඍණ ලකුණු දෙකක් වැඩි කරත් උත්තරේ ධන. සර් ගාන මොකද්ද මේ 72 බෙදන්න තියෙන එකක්? දැන් මේ මොනවද කරන්නේ? රයිට් ඒක මම කියලා දෙන්නම්. හරි. හරි. ඊට පස්සේ ධන ලකුණක් සහ ඍණ ලකුණක් වැඩි වුණොත් උත්තරේ ඍණ. ඍණ ලකුණක් සහ ධන ලකුණක් වැඩි වුණොත් උත්තරේ ඍණ. හරි. ඕක තමයි ලකුණු දෙකක් ගුණ කිරීමේ නීති. මේක ලේසියෙන් මතක තියාගන්න විදිහක් කියලා දෙනවා. ලියා ගන්න එපා පොඩ්ඩක් ඉන්න. ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ක්‍රමය තමයි ළමයි එකම ලකුණු දෙකක් වැඩි වුණොත් ධනයි ධනයි හෝ ඍණයි ඍණයි වැඩි වුණොත් පිළිතුර ධන. හරිද? වෙනස් ලකුණු දෙකක් වැඩි වුණොත් පිළිතුර ඍණ. වෙනස් ලකුණු දෙකක් වැඩි වුණොත් පිළිතුර ඍණ. හරි. ඕකමයි ළමයි බෙදීමටත් එන්නේ. ධන ලකුණු දෙකක් බෙදුනොත් උත්තරේ ධන. ඍණ ලකුණු දෙකක් බෙදුනත් උත්තරේ ධන. හැබැයි වෙනස් ලකුණු බෙදුනොත් ධනයි ඍණයි හෝ ඍණයි ධනයි බෙදුනොත් පිළිතුර එන්නේ ඍණ විදිහට. සංඛ්‍යා ගැනයි මේ කියන්නේ. හරි. ධන සංඛ්‍යා දෙයක් වැඩි වුණොත් ධන. ඍණ සංඛ්‍යා දෙයක් වැඩි වුණොත් ධන. හැබැයි වෙනස් ලකුණු සහිත සංඛ්‍යා වැඩි වුණොත් උත්තරේ ඍණ. බෙදීමටත් එලෙසමයි එකම ලකුණු බෙදුනොත් ධන වෙනස් ලකුණු බෙදුනොත් ඍණ. හරි. ගොඩක් කට්ටිය මේක දන්නත් දෙයක්. නොදන්නවා වෙන්නත් පුළුවන්. පොතේ ලියාගෙන කුටු කරගන්න. මාතෘකාව මෙලෙස දාගන්න. කිව්ව දේ තේරුණා නම් මට ලියන්න කලින් පොඩි thumbs up එකක් දීලා ඉන්න. වැඩේ තේරුණාද? පැහැදිලිද මං කිව්ව එක? ඕකේ තිනුලි. අනිත් අය රයිට්. ඕකේ අශින්ස. හින්සිත ඕකේ. අහිංස ඕකේ. හරි යොමල්. පොවින් ළමයි තේරුණාද? ඕකේ යොමල්. රයිට්. මම හිතනවා කට්ටියට තේරෙන්නේ නැති කියලා අති පැහැදිලිව. හරි. මේක තියරි පාර්ට් එකක්. කොහෙන්ද ආවේ කියලා හොයන්න යන්න එපා. විශ්වයේ කෙලවර හොයනවා වගේ වෙයි. හරි. ඒක නිසා ඉතා පැහැදිලිව ඕක දාගෙන මට පොඩි ඕක පැහැදිලිව ලියා ගන්න ළමයි.
පැහැදිලිව ලියාගෙන විනාඩියක් කාලයක් හම්බ වෙනවා ඔයගොල්ලන්ට. ඉතා පැහැදිලිව ලියාගෙන පොඩි thumbs up එකක් දෙන්න. හරි. ඕකේ ඉන්සිත හරි අනිත් අයත් ලියාගන්න. ඕකේ යෝමාල් well done. ඕකේ මහින්ස very good. ඔයගොල්ලන් තව තත්පර 30ක් තියෙනවා ළමයි පැහැදිලිව ලියාගන්න. ඕකේ කොවින් අශින්සා are you okay දරුවෝ? very good. okay very good girls. හරි. හරි කට්ටිය දාගෙන තියෙන්නේ. දැන් මේ ටික මම මකනවා. මේ ටිකෙන් ඇති වැඩක් නැහැ. අපිට තිබ්බේ මොකද්ද? 72 මොකෙන් හරි බෙදුනහම එන උත්තරේ ඍණ 8යි කියලා තියෙනවා. හරි. හරි. ඍණ අමතක කරන්නකො ළමයි. 72 කීයෙන් බෙදුනොත්ද 8 වෙන්නේ? 9න් බෙදන්න ඕන. ඒක කොහොමද? සර් කොහොමද කියන්නේ 9න් බෙදන්න ඕන කියලා 9න් බෙදලා බලන්න උත්තරේ එන්නේ 8යි. හරි. ඇයි මං එහෙම ගත්තේ? 9 වරක්කට 72ක් වෙන නිසා. 9 වරක්කට 72ක් වෙන නිසා. නමුත් මෙතන තියෙන කතන්දරය තමයි ළමයි මෙතන තියෙන්නේ ඍණ. ඒක තමයි වැදගත්. ඒක තමයි තියරි පාර්ට් එක. හරි. මෙතන තියෙන්නේ ඍණ. 9 කියනක ඕන කෙනෙක්ට දාගන්න පුළුවන්. ඒ මොකද 72 9න් බෙදුනහම 8යි කියන්න මොන පොඩි එකෙක් දන්නවා. මොකද චක්‍රය දන්න නිසා. ඔගොල්ලෝ දන්නේ නැත්තම් ඔගොල්ලෝ චක්‍රය දන්නේ නැහැ. හරි. හරි. එතකොට හොඳට බලන්න මේ දීලා තියෙන 72 ළමයි ඉස්සරහින් කිසිම ලකුණක් දීලා නැහැ. ගානේ දීලා තියෙනවා 72යි කියලා ලකුණක් නැහැ. ලකුණක් නොමැති ඕනම සංඛ්‍යාවක් මොන සංඛ්‍යාවක්ද? ධන සංඛ්‍යාවක්. ධන සංඛ්‍යාවක්. හරි. ලකුණක් නැති ඕනම සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවක්. අද ඇවිල්ලා දෙවෙනි මාසේ 5 වෙනිදා 5 වෙනිදා කියන්නේ සර් 5 කියන්නේ ඉලක්කමක් විතරයි. එතකොට මොන සංඛ්‍යාවක්ද ඒක? ධන සංඛ්‍යාවක්. ධන සංඛ්‍යාවක්. If there is no any mark in front of the number, we can call as this one is a plus number. කියන්නේ අපිට ඉලක්කමක් ඉස්සරහින් මුකුත් දීලා නැති සියලුම අවස්ථාවල අපි ගන්න එක මොකක් කියලාද? ධන සංඛ්‍යාවක් කියලා. හරි. 72 ඉස්සරහා මුකුත් නැහැ ලකුණක්. එතකොට අපි ගත්ත ධන සංඛ්‍යාවක් කියලා. හැබැයි මෙතෙන්ට ඍණ උත්තරයක් වෙන්න නම් අනිවාර්යෙන් මේ 9 මොකක් වෙන්න ඕනද? ඍණ 9ක් වෙන්න ඕන. මොකද ධනයි ඍණයි බෙදුනොත් තමයි අපිට මොන උත්තරයක් එන්නේද? ඍණ උත්තරයක් එන්නේ. නැත්තම් අපිට ඍණ උත්තරයක් එනවද? නැහැ. ඒක තමයි මම මුලින්ම ඉගෙනුවේ. හරි. එතකොට පිළිතුර එන්නේ කීයද? ඍණ 9යි කියලා තමයි අපිට පිළිතුර එන්නේ. ඍණ 9යි කියලා තමයි ළමයි පිළිතුර එන්නේ. හරි. ඉතා පැහැදිලි නේද ළමයි? මේක මේ ඉතා පැහැදිලි කරන්න දෙයක් නෑනේ. අති සරලයිනේ නේ. අති සරල දෙයක්. වැඩි තේරුණා නම් මට පොඩි thumbs up එකක් දෙන්න බලන්න. examples 3ක් දෙනවා ඔයගොල්ලන්ට. ඕකේ යෝමල් අනිත් අය? ඕකේ අශින්සා, ඕකේ ඉන්සිත, කොවින් හරි. දිනුලි මං හිතනවා දරුවෝ ඔයත් හරි කියලා. right okay. කුමල හරි right. නියමයි. right. මම ඉරේස් කරනවා මේ ටික. ඉරේස් කරලා ඔයගලන්ට අති සරල ගණන් 1යි 2යි 3යි 4යි ගණන් 4ක් දෙනවා ළමයි. පළවෙනි එක තියෙන්නේ ඍණ 8 බෙදීම ධන 2. right. ඊගාව එක ඍණ 5 බෙදීම ඍණ 5 බෙදලා වැඩක් නැහැ නේ ළමයි. ටික ලොකු ඉලක්කමක් බෙදමු. ඍණ 125 බෙදීම ඍණ 5. ධන 16 බෙදීම ධන 2. ධන 64 බෙදීම ඍණ 4. හරි. මේ හතරට උත්තර ටික ටක් ගාලා chat box එකට දාන්න බලන්න ළමයි.
එකම chat එකේ දාන්න. එකම chat එකේ දාන්න. මේව තමයි example questions. Right? Please do these 4 questions and please put your answers in chat box, right? ඔගොල්ලෝ මේ කරන් අතර sorry. තා පැහැදිලිව ලියලා ඊළ විතරක් බෑ හදලා ඉන්න උත්තර ටික chat box එකට දාන්න ඕන. යොමාල් very good. උත්තර හතරම හරි දරු. නියමයි. top එකට වැඩේ අල්ලගෙන තියෙනවා. සම්පූර්ණ තියරි පාර්ට් එක මම දීලා ඉවරයි ඕගොල්ලන්ට. ඕගොල්ලන්ට just උත්තරේ ගන්න තමයි තියෙන්නේ. very good තිනුලි උත්තර හරි. හරි අප්පදස්. අශීන්සා දෙවෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ වැරදි දරුවා. ආයෙසරයක් check කරන්න බලන්න. නෑ. හරි. ඔයා ලකුණ දාලා නැතිකම තියෙන්නේ නේ. ලකුණ දාන්න ඕන. අශීන්සා ඔයා ලකුණ දැම්මොත් 2යි 3යි හරි. ඉන්සිත ඔයාගේ දෙවෙනි උත්තරේ වැරදි. ආයෙසරයක් check කරන්න. well done මහින්ස හරි. right okay students time is enough. වෙලාව ඇති මම යන උත්තර වලට. තඩස් ගාලා උත්තර දාන්න බලන්න. හරි 8 2කින් බෙදුනහම 4යි. ඍණයි ධනයි බෙදුනොත් අසමාන ලකුණු පිළිතුර ඍණ විය යුතුයමයි. හරි 125 පහෙන් බෙදුනොත් උත්තරේ 25යි. හරිද? ඍණයි එකම ලකුණු බෙදුනොත් පිළිතුර ධන විය යුතුයමයි. ධන විය යුතුයමයි. හරි 16යි 16 දෙකෙන් බෙදුනොත් උත්තරේ 8යි. ධනයි. ඒ කියන්නේ එකම ලකුණු බෙදුනොත් අපිට පිළිතුර ධන විය යුතුයමයි. හරි 64 4ෙන් බෙදුනොත් ළමයි 16යි උත්තරේ. ධනයි ඍණයි බෙදුනොත් අසමාන ලකුණු පිළිතුර ඍණ විය යුතුයමයි. හරි මේවා තමයි ඕගොල්ලන්ට එන උත්තර. ඔය ප්‍රශ්න හතරට වැඩේ තේරුණා නම් මට පොඩි thumbs up එකක් දෙන්න බලන්න ළමයි. හරියක්. මම හිතනවා ක්‍රිස්ටල් ක්ලියර් ඇති කියලා නේ. මොකද තියරි පාර්ට් එක ලෙසටම අරගෙන තමයි ඕගොල්ලෝ වැඩේ කරගත්තේ. අශින්ස මං හිතනවා දර ඔයාටත් හරි ඇති කියලා. පිළිතුරු දාද්දි මතක ඇතුව දැන් මෙතන කියලා දෙන කතන්දරේ හොඳට බලා ගන්න මේ ධන කියලා ලියන්න. ඍණ කියලා ලියන්න. මේකේ ධන කියලා ලියන්න. ඍණ කියලා ලියන්න. ධන ඍණ ඕගොල්ලන්ට දුන්නේ නැතත් ඕගොල්ලෝ පිළිතුරට ධන සහ ඍණ කියලා හරියටම ඉලක්කම ඉස්සරහින් දාන්න ඕන. හරි? අති පැහැදිලිව ඒක දාන්න මතක තියාගන්න. හරි. හරි මම හිතනවා වැඩේ කට්ටියටම ක්ලියර් ඇති කියලා. රයිට් අපි යමු ටක් ගාලා පේපරේ ඊළඟ ගානට. රයිට් හරි. පස්වෙනි ගාන. ඉතා ඉක්මනට හදන්න බලන්න. බිඳුව ඍණ 5. රයිට්. මේ ඔයගොල්ලෝ දන්න දේවල් ඈ. ඕකේ යෝමල් හරියටම හරි දරුවෝ. විනාඩියයි දෙන්නේ කට්ටිය උත්තර දාන්න. වැරදුනාට don't worry. I will explain නා. තිනුලි හරියටම හරි. ඕකේ very good මහින්ස. ඉන්සිත උත්තරේ වැරදි. අශින්සා හරි. කොවින් උත්තරේ වැරදි දරුවෝ.
හරි. ඇති. වෙලාවත් ඇති. මං යනවා බිංදුව ඍණ 5 ගාන. ගාන ඕක ඈ. කියන්නේ කට්ටිය වැරදිලා තියෙන හේතු දැන් තේරෙනවා. හරිද? ප්‍රශ්න පත්‍රයට අඩු වුණා නම් ඇයි වැරදින්නේ කියලා හේතු තේරෙනවා. හරි? බිංදුව ඉස්සරහා දැන් බිංදුව ඉස්සරහා මොකක්වත් තියනවද ලකුණක් නැහැ. බිංදුවට ළමයි ලකුණක් නැහැ කියලා තමයි අපි ගන්නෙ. මුකුත් හිතන්න එපා ඒක ගැන. හරි? මේ ගාන විශේෂ කරලා තමයි දීලා දෙන්නේ. හරි? ඒක ගැන හිතන්න ඕනේ නැහැ. හැබැයි බිංදුවෙන් ඍණ 5ක් අඩු කරන්න තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ එක ළඟ ලකුණු තියනවා නම් මෙතන තියෙනවා ඍණ සහ ඍණ. මේ ලකුණු දෙක මොකද කරන්නේ? වැඩි කරනවා. වැඩි කරනවා. ඍණයි ඍණයි වැඩි වුණාම එකම ලකුණු එතකොට එන්නේ ධන 5. බිංදුව ධන 5 කියන්නේ උත්තරේ ධන 5යි. ලකුණු දෙකක් තියෙනවා නම් එක ළඟ අපි අනිවාර්යයෙන්ම ඔය ලකුණු වැඩි කරගත යුතුයි. වැඩි කරගත යුතුයි. හරි? වැඩේ ඔච්චරයි. වැඩේ තේරුණාද? වැඩේ තේරුණා නම් මට පොඩි thumbs up එකක් දෙන්න. බය වෙන්න එපා. ගණන් දෙයක් දෙනවා ඕකෙන්. හරි? තේරුණා නම් පොඩි thumbs up එකක් දෙන්න බලන්න එළගිරි වගේ. right sir fit. හරි. නියමයි. වැඩේ තේරලා තියෙන්නේ. right. okay students මම දෙනවා පොඩි ගණන් දෙකක්. ඊටාම මේවා මේ අනිවාර්යෙන් විභාගෙට එන ගණන් ඈ. first term test එකට sure අනිවාර්යෙන් එනවා. හරි? ඒකින්ද හොඳට බලාගෙන මේ ගණන් දෙක හදන්න. ඍණ 5 ධන ඍණ 3 right? ඍණ 5 ධන 8 ඍණ ධන 2. හරි? ඉතා ඉක්මනට මේ ගණන් දෙක හදලා එන උත්තරේ දාන්න බලන්න. පට්ට ලේසි ඔය ගණන් දෙක. බලමු ඔයගලන්ට පුළුවන්ද කියලා හදන්න. හරියක් ළමයි මම විනාඩියක දෙන්න ඕනේ නෑ විනාඩියක් නේ. යොමාල් හරියටම හරේ. යොමාල් ඔයා පළවෙනි කලින් දාපු උත්තරේ ධන කියලා තිබ්බේ නෑ දරුවෝ. එහෙනම් ධන 5 නිකම් 5 කියලා තියන්න එපා. ධන 5 කියලා පිළිතුර තියන්න. එතකොට තමයි පර්ෆෙක්ට්. එතකොට තමයි හරියටම ලකුණු ටෝටල් ලකුණු හම්බ වෙන්නේ. දැන් උත්තර දෙකම හරි යොමාල්. අනිත් පැත්ත හදන්න බලන්න. very good අශින්සා. very good දරුවෝ. උත්තර හරි. මහින්ස ඔයාගේ දෙවෙනි ගාන වැරදි දරුවෝ. ආයෙසරයක් චෙක් කරලා බලන්න. දෙවෙනි පිළිතුර වැරදි. දිනුලි පළවෙනි ගාන වැරදි. ආයෙසරයක් චෙක් කරන්න දරුවෝ. හරි තව තප්පර ඕකේ දැන් පළවෙනි ගාන හරි දිනුලි. හරි මං තව ඕගොල්ලන්ට තප්පර 30ක් දෙනවා. hurry up others. boys hurry up. පොවින් දෙවෙනි පිළිතුර වැරදි දරුවෝ. ආයෙසරයක් චෙක් කරලා බලන්න. ඉන්සිත හරි දරුවෝ උත්තරේ. දිනුලි ඔයාගේ දෙවෙනි උත්තරේ වැරදි. right okay time is enough students. I am move for the answers right. පොවින් ඔයාගේ පළවෙනි උත්තරේ හරි දෙවෙනි උත්තරේ වැරදි. දිනුලි වැරදි. හරි හරි okay බලන්න. stop the work and see my whiteboard. වැඩ නතර කරන්න. right මම මොකක්ද කිව්වේ ළමයි? එක ළඟ ලකුණු තියෙනවා වැඩි කරගන්න කිව්වා. ධනයි ඍණයි වැඩි වුණොත් ලකුණු සමානයි. පිළිතුර ඍණ 3යි ඍණ 5යි. ඉලක්කම් දෙකක හොඳට අහගන්න ළමයි. ඉලක්කම් දෙකක ලකුණු සමාන නම්
මෙතන ඍණ 5 මෙතන ඍණ 3 හරි. ඉලක්කම් දෙකක ලකුණු සමාන නම් ඕගොල්ලෝ කරන්න ඕන දේ තමයි ළමයි මේ ඉලක්කම් දෙක එකතු කරන. 5යි 3යි 8යි. එකතු කරලා මොකද්ද කරන්නේ? එම ලකුණම දානවා. අවස්ථා දෙකයි එන්නේ. එකක් ලකුණු සමාන වෙන්න පුළුවන් ඉලක්කම් දෙක නැත්නම් ලකුණු අසමාන වෙන්න පුළුවන්. හරි. ඉලක්කම් දෙක එකතු කරා එම ලකුණම දැම්ම පළවෙනි එකට උත්තරේ ඍණ 8යි. හරි. වැඩේ තේරුණා නම් මට පොඩි thumbs up එකක් දෙන්න බලන්න පළවෙනි ගාන පළවෙනි එක්සැම්පල් එක. ඕකේ කොවි අනිත් අය ඕකේ ඉන්සිත ඕකේ මහින්ස මම හිතන ගෑන් ළමයින්ටත් තේරෙන්නේ නැති කියලා. හරි ඕකේ තිනුලි ඕකේ යමාල් ඕකේ මහින්ස රයිට් ඕකේ ඕකේ රයිට් හරි. ඊගාව ගාන හොඳට බලා ගන්න ළමයි. මේක ඉස්සරහා තව ලකුණක් නැහැ නේ. ඉතින් ඒක වැඩි කරන්න දෙයක් නැහැ. හැබැයි මෙතන ලකුණු දෙකක් තියෙනවා එක ළඟ වැඩි කරා. ලකුණු අසමානයි ආයෙන්නේ. ඍණ පස්සේ දෙක දාන්න මෙතන ධන 8 කියලා තියෙනවා. දැන් විශේෂ අවස්ථාවක්. ලකුණු මොකද වෙලා තියෙන්නේ? අසමානයි. මෙතන ලකුණු ඉලක්කම් දෙකෙන් සමාන වුණා. මෙතන ලකුණු අසමාන වුණා. එතකොට මොකද්ද කරන්නේ? ළමයි උතට අහගන්නේ කරන්න යන දේ වැඩි එකෙන් අඩු එක අඩු කරන්න. ලකුණ ගැන හිතන්න එපා වැඩි එක. 8ද 2ද වැඩි? 8 තමයි වැඩි. 8 තමයි වැඩි. 8ෙන් දෙකක් අඩු කරනවා 6යි. වැඩි එකේ ලකුණ දානවා ධන වැඩේ ක්ලෝස්. හරි. මොකද්ද කරේ? වැඩි එකෙන් අඩු එක අඩු කරා වැඩි එකේ ලකුණ දැම්මා. හරි. ධන 6යි. හරි. එතකොට එන්නේ පිළිතුරේකට ධන 6යි කියලා. ඒකත් ඉතා පැහැදිලිව ලියාගෙන මට පොඩි thumbs up එකක් දෙන්න බලන්න. ඔය ඇත්තටම පූර්ණ සංඛ්‍යාමත ගණිත කර්ම කියලා ඔයගොල්ලන්ට 7 වසරේදී මම හිතන්නේ උගන්වලා තියෙනවා ටිකක්. දැන් 9 දී 10 දී ආයේ 8 දී 9 දී ආයෙත් උගන්වනවා. හරි. ඔය පුළුවන් වෙන්න ඕන. හරි. මොකද අනිවාර්යෙන් ওই જાතිය ගානක් එනවා. ඩෙෆිනිට්ලි එනවා. දෙකක් නැහැ. හරි. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අන්මියුට් කරලා අහන්න පුළුවන් ළමයි. එහෙම නැත්නම් chat box එකට දාන්න නම නොකිය වැඩේ ඉවරයක් ඕගොල්ලන්ට නැවත හරි කියලා දෙනවා. හරි. ලැජ්ජ වෙන්න එපා. හරි. මොකද එකිනෙකට දන්නේ නැහැනේ අපි කවුරුත්. ඔගොල්ලෝ මාව දන්නව උනාට ඔගොල්ලෝ එකින් එක්කෙනාට දන්නේ නැහැ නේද? ඩෝන්ට් වරි again. හරි. රූපයේ පරිමිතිය හොයන්න. අති සරලයි. පරිමිතිය කියන්නේ ළමයි වටේ දිග කියන එක. පරිමිතිය කියන පරිමිතිය වටේ දිග. මොකක් හරි රූපයක් ගත්තොත් වටේ දිගට අපි කියනවා පරිමිතිය කියලා. right? very good very good. යොමාල් හරියටම හරි. තිනුලි හරි. යොමාල් හරි. තිනුලි හරි. බලන්න ඉක්මනට හදන්න ළමයි. තව තප්පර 30ක් දෙන්නම් ඕගොල්ලන්ට උත්තර දාන්න. අශින්ස හරි. very good. ඉන්සිත වැරදි. ආයෙසරයක් බලන්න දරුවෝ. මහින්ස ඕකේ. right වෙලාව ඇති ළමයි. වෙලාව හොඳටම ඇති. හරි. පරිමිතිය කියන වටේ දිග කියලා ඕනනම් කවුරු හරි දන්නේ නැති ළමෙක් ඉන්නවා නම් දාගන්න. ගැටලුවක් නැහැ. හරි. හරි. ඕකේ කොවින් ඔයාගේ උත්තරෙත් හරි. කොහොමද අපි හොයන්නේ? ඕකේ ඉන්සිද දැන් හරිනේ. මේක 8යි මේ දිග 8යි. හරි. හැබැයි කොටස් දෙකකට බෙදලා දෙනවා. එහෙනම් එක කෑල්ලක් 4යි මේ කෑල්ලත් 4යි. එහෙනම් මෙතෙන්ද තියෙන දිග 4යි. මෙතන තියෙන දිගත් 4යි. හරි. හරි. එතකොට ඒක අපිට 4යි 4යි කියලා දාගන්න පුළුවන්. හරි.
ඊට පස්සේ හොඳට බලා ගන්න මම වෙන පෑනක් අරන් ලියන්නම් මගේ නිල් පාට පෑන. මේ සම්පූර්ණ දිග 10යි. මෙතන ඉඳලා මෙතෙන්ට මෙතෙන්ලා මෙතෙන්. හැබැයි කොටස් දෙකකට බෙදලා තියෙනවා. එතකොට එක කෑල්ලක් 5යි. එතකොට මෙතනත් 5යි. මේ දිගත් 5යි. හරි. ඔය ටික දන්නවා නම් අපිට පරිමිතිය හොයන්න පුළුවන් මේ රූපේ. මොකද වටේම දිගවල ටික දන්නවා. දැන් ළමයි කරන වැරැද්ද තමයි ළමයි මේ ඇතුලේ දිගවලුත් එකතු කරනවා. දැන් මේ දිග ඒක වැඩක් නෑ අපිට. අපිට ඕන මේ වටේ දිග විතරයි. මං අඳින දිග විතරයි. රයිට්? මෙන්න මේ දිග විතරයි. හරි? වටේ දිග විතරයි. රයිට්? ඕකේ. එතකොට මේ දිග 8යි. හරි. මම පරිමිතිය කියලා දාගෙන මෙතන මෙහෙම තමයි උත්තරේ දාන්න ඕන. පරිමිතිය 8 එකතු කරන්න. 8 එකතු කරලා ඕගලන්ට පුළුවන් නම් ළමයි මේ 8 ඉලක්කම කපන්න එක සැරේ. 8යි. මේ 10 එකතු කරා කැපුවා. හරි මේ 4 එකතු කරා කැපුවා. මේ 5 එකතු කරා කැපුවා. මේ 4 එකතු කරලා කැපුවා. මේ 5 එකතු කරලා කැපුවා. එතකොට ඔක්කොම දිගවල් ටික එනවා ළමයි 8යි 10යි කියද? 18යි 18යි 4යි 22යි 22යි 5යි 27යි 22යි 4යි 31යි 31යි 5යි 36යි. ඒකකේ දාන්න අමතක කරන්න එපා ළමයි සෙන්ටිමීටර. දැන් කවුරු හරි 36 විතරක් දැම්මනම් උත්තරේ වැරදි. හරි? 36යි සෙන්ටිමීටර කියලා යටින් ඉරි කැලි දෙයක් ගහන්න. එතකොට තමයි අති පැහැදිලිව අපිට පිළිතුර ලැබෙන්නේ. අති පැහැදිලිව පිළිතුර ලැබෙන්නේ. හරි? රයිට්. මම හිතනවා වැඩේ පට්ට ක්ලියර් කියලා. සුපර්. හරි හරියටම ක්ලියර් වෙන්න ඇති. හරි. වැඩේ තේරුණා නම් මට ටක් ගාලා පොඩි thumbs up එකක් දෙන්න බලන්න. පැහැදිලිව දාගන්නත් පොතේ. වැරදුනාට ගැටලුවක් නැහැ. අට වසරේ පළවෙනි පාඩම පරිමිතිය. රයිට්. ඕකේ ඕකේ ඔක්කොම ස්ටුඩන්ට්ස්ලා වගේ හරි. very good ළමයි. රයිට්. ඔක්කොමලා වගේ හරි. ඕකේ. මම ඉරේස් කරලා යනවා ටක් ගාලා ඊළඟ ගානට. වව්. පට්ට සුපිරි ගානන්නේ තියෙන්නේ ළමයි. ඍණ දෙකේ තුන්වෙනි බලය ධන තුනේ දෙවෙනි බලය. හරිම ලේසි ගානක්. හරි. මේ හදන්න ඕනෙත් නැති ගණන්. හරි. කමන්න. ඉතා ඉක්මනට හදලා එන උත්තරේ chat box එකට දාන්න බලන්න. very good යමාල්. තිනුලි උත්තරේ වැරදි. තිනුලි උත්තරේ වැරදි. ආයෙසරයක් check කරන්න දරුවෝ. හරි අප්පදස්. ඕනෑම එක බලයක් ලිවීමේ හැකියාව තියෙන්න ඕන. ඉන්සිත හරි දරුවෝ. very good. තව ඕගොල්ලන්ට විනාඩි නම් දෙන්න බෑ ළමයි. තප්පර 30ක් විතර දෙන්න. තිනුලි උත්තරේ වැරදි. ආයෙසරයක් check කරන්න. හොවින් පිළිතුර වැරදි. අශින්සා වාගේ උත්තරේ හරි දරුවෝ. ඍණ දෙකේ තුන්වෙනි බලය ධන තුනේ දෙවෙනි බලය. හරි. මම යනවා මගේ white board එකට. ඍණ දෙකේ තුන්වෙනි බලය ධන තුනේ දෙවෙනි බලය. හරි. ධන තුනේ දෙවෙනි බලය. හොවින් පිළිතුර වැරදි. හරි.
දැන් stop the work and see my whiteboard. වැඩ ඔක්කොම නතර කරන්න. වැඩ සියල්ල නතර කරලා ඉතා පැහැදිලිව බලා ගන්න ඍණ දෙකේ තුන්වෙනි බලය හොයන විදිය. ඍණ දෙකේ තුන්වෙනි බලය දැනන් ඉන්න එපා හොයන්නනේ. හරි. කොහොමද හොයන්නේ? ඍණ දෙක වැඩි කිරීම, ඍණ දෙක වැඩි කිරීම, ඍණ දෙක. කොහොමද එන්නේ ළමයි? හරි. ඍණ දෙකේව 3ක්. ඍණ දෙකේ තුන්වෙනි බලය. හරි. සර් ඔක්කොම කරන්න බුලා මේ ඍණත් එක්කලා තමයි බැරි නේ. හරි. පළවෙනි දෙක විතරක් මම වැඩි කරන්නම් ළමයි. දෙවරක් දෙක 4යි. ඍණයි වැඩි වුණාම ධන. ඒක ඔයගොල්ලෝ දන්නවා. මං කලින් ඉගෙනුවා. හරි. දැන් ආයෙ වැඩි කරන්න ඕන මම ඍණ දෙකෙන් 4 වරක් 2 8යි. ධනයි ඍණයි වැඩි වුණාම ඍණ ලකුණු අසමානයි ඍණ. හරි. ඍණ දෙකේ තුන්වෙනි බලයට ඍණ 8යි එන්නේ කියන එක තේරුණා නම් මෙන්න මේ ආකාරයට මට පොඩි thumbs up එකක් දෙන්න බලන්න ළමයි. ඒක තමයි වැදගත්ම දේ. හරි. ඕකේ. යොමාල් හරි, තිනුලි හරි, කොවින් හරි, හින්සිත හරි, රයිට් හරි. ගොඩක් අය හරි නේ. හරි. රයිට්. ඊගාවට මම ගන්නවා ධන 3 දෙවෙනි බලය. ඒක නම් ඕගොල්ලන්ට ලොකු කේස් එකක් වෙන්නේ නැහැ. ධන 3ෙන් වැඩි කරන්න තියෙන්නේ 3 වරක් 3 නම් සර් 9යි. ධනයි වැඩි වුණාම කීය දෙන්නේ ළමයි? ධන. එකම ලකුණු දෙකක් නෙමෙයි. එකම ලකුණු දෙකක් වෙනුත් ධන. හරි. එතකොට දැන් අපි දන්නවා මේ දෙකටම එන උත්තර ටක් ගාලා ගිහිල්ලා මේක වෙනුවට ඍණ 8 ලියමු. හරි. දෙකේ තුන්වෙනි බලය වෙනුවට ලිව්වා ඍණ 8. ධන 3 වර්ගයට එන්නේ ධන 9. හරි ධන 9. දැන් මේක කලින් වගේ ගානක් නේ ළමයි. කලින් අපි හැදුවා වගේ එක්සැම්පල් වල තිබ්බා වගේ ගාන. හරි. කොහොමද වෙන්නේ වැඩේ? ධනයි වැඩි කරනවා. කොහොමද එන්නේ? ධන 9යි ධනයි වැඩි වුණාම එකම ලකුණුනේ ළමයි. හරි ධනයි වැඩි වුණාම ධන 9යි. හරි. හරි ඊට පස්සේ මෙතෙන්ට ඍණ 8යි. දැන් අර කලින් වගේ ළමයි ලකුණු මේ ඉලක්කම් දෙකේ මොකද වෙලා තියෙන්නේ? අසමානයි. හරි. එතකොට මොකද්ද කරේ? වැඩි ඉලක්කමින් අඩු ඉලක්කම අඩු කරා 9න් 8ක් අඩු කරා 1යි. වැඩි එකේ ලකුණ දැම්ම ධන. වැඩි එකේ ලකුණ ධන. හරි. ඉතාලම පැහැදිලිව මේ ගාන ලියා කලින් වගේම ගානක් පොඩ්ඩක් වෙනස් කරලා දීලා තියෙන්නේ. හරි. මට හිතෙනවා ගොඩක් වෙලාවට මේ වගේ ගානක් එයි කියලා. ඒකයි දාලා තියෙන්නේ. හරි පොඩ්ඩක් ස්මාර්ට් කරලා ගාන දීලා තියෙනවා. ළමයින්ට තව වැඩක් වැඩි වෙන්නත් එක්කලා. හරි. ඉතා පැහැදිලිව මේ ගාන ලියාගෙන මට පොඩි thumbs up එකක් දෙන්න බලන්න ළමයි. ඔව් යොමාල් හරි, මහින්ස හරි, හින්සිත හරි, ශින්ස හරි, තිනුලි හරි. රයිට් ඔක්කොමලා වගේ හරිනේ. රයිට් very good ළමයි. හරි. එතකොට ඊගාව ප්‍රශ්නය ගත්තොත් පේපරේ 8 වෙනි ගාන තියෙන්නේ 8 වෙනි ගාන ඉඳලා මම ලබන සතිය කරන්නම් ළමයි. මොකද දැන් ටයිම් එකත් ලඟ වෙගෙන එන්නේ. එතකොට මට ඕගොල්ලන්ට විශේෂයෙන් කියන්න තියෙන ළමයි මම පරක්කු වුණත් ඕගොල්ලෝ වෙලාවට එන්න ඕන. හරි අද විතරයි මම පරක්කු වෙන්නේ. ආයි ඉස්සරහට මම පරක්කු වෙන්නේ නැහැ. විනාඩි 5කට කලින් ලොග් වෙලා ඉන්න. ෂාප් 7 මම ක්ලාස් එක පටන් ගන්නවා. හරි. එතකොට ඕගොල්ලන්ට පළවෙනියටම එන ගාන හදාගන්න. ඒ කියන්නේ පළවෙනි ගාන මිස් වුණා කියන්නේ මිස් වුණා තමයි පේපරේ. හරි. ඉතින් එහෙම වෙන්න දෙන්න එපා. හරියටම වෙලාවට එන්න. හරි හරියටම වෙලාවට එන්න ලබන සතියේ ඉඳලා ඊට පස්සේ අනිත් දේ තමයි ළමයි දැන් මේ පෙබ්‍රවාරි මාසෙනේ යන්නේ පෙබ්‍රවාරි පාසෙට ක්ලාස් ෆීස් ගෙවලා නැති ළමයි ඉන්නවනම් ලබන සතියට කලින් ගෙවලා මම ඩීටේල්ස් ටික ගෲප් එකේ දාන්නම් අද ලබන සතියට කලින් ගෙවලා ඕගොල්ලෝ ස්ලිප් එක අනිවාර්යෙන් එවලා තියන්න ළමයි නැත්තම් අපේ කට්ටිය කියනවා අඳුර ගන්න බෑ කියලා. හරි. ඒ හින්දා ස්ලිප් එක අනිවාර්යෙන් එවලා තියන්න. ওই ටික තමයි ළමයි ස්පෙෂලි කියන්න තියෙන්නේ. ඒක ඕගොල්ලෝ නෙමෙයි අම්මලා තාත්තලාට කියන්න. ෆීස් ගෙවලා මේ ස්ලිප් එක එවලා තියන්න කියලා. ඒක CDM එකෙන් ඔන්ලයින් ඕන විදිහකට ඒක දාන්න පුළුවන්. ගැටලුවක් නෑ. ස්ලිප් එක එනවනේ ළමයි. හරි කොයි විදිහට දැම්මත්. හරි. ඕක තමයි ළමයි මට කරන්න ඕගොල්ලන්ට අත දවසේ කියන්නේ. එතකොට විනාඩි 5කට කලින් ලබන සතියේ ලොක් වෙන්න අපි පේපර් එක මම කම්ප්ලීට් කරනවා. හරි. හරි. එතකොට ওই ටික තමයි කියන්න තියෙන්නේ. මම හිතනවා අද කරපු ඒවා ඉතා පැහැදිලිව තේරෙන්න ඇති කියලා. එහෙනම් අපි ලබන සතිය හම්බ වෙමු ළමයි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. ආයුබෝවන් ළමයි. ආයුබෝවන් ආයුබෝවන්. ආයුබෝවන් ශින්සා.